නෑ. හැබැයි කල්ගතකොට සිනිදු තමන්ගේ දරුවෝ දෙන්නට පණටත් වඩා ආදරය කරන්න පටන් ගන්නවා. ඔය අතර පැට්ටෝ ගමේ හිටියා ආරච්චි. එයාගේ නම තමයි බබේහාමි ආරච්චි. ආරච්චි සිනිදුත් එක්ක හිටිය අමනාපෙන්. ඒකට හේතුව තමයි ආරච්චිගේ නංගි තමයි ඩිංගියාමි. ඩිංගියාමිව මරාගත්ත කිය. ආරච්චි විවාහ වෙලා හිටියේ නැංචුආමිත් එක්කලා. නැංචුආමිගේ මල්ලි තමයි බබුන් කියලා කිය. කොහොමහරි ඔය අතර බබුන් අවුරුදු 22ක තරුණයෙක්. පුංචිමැණිකට අවුරුදු 15යි. පුංචිමැණිකයි බබුන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. හරිද? ඔය ප්‍රේම සම්බන්ධයට ආරච්චි තදින් විරුද්ධ වෙනවා. ආරච්චි මොකද කරන්නේ? බබුන්ව ගෙදරින් පන්නනවා. බබුන් පුංචිමැණිකව විවාහ කරගෙන සිලිදුගේ ගේ ළඟම පැලක් තනාගෙන ජීවත් වෙනවා. ඒගොල්ලෝ දාව උපදිනවා දරුවෙක්. හැබැයි වසංගත රෝග ඇති වෙලා දරුවා මැරෙනවා. ඔය අතර ගමේ හිටිය වෙදරාල. එයාගේ නම තමයි පුංචි රාල. එතකොට පුංචි රාලගේ අවුරුදු 45ක 50ක මිනිස්සෙක්. වලයක් ගාලා මූණ පුරා නියපොතු පාන. එක හැකුත් කන වෙලා. වෙදරාලගේ හිත ඇදෙනවා මේ අවුරුදු 15ක් වෙච්ච ඉන්නියාම. ඇයි අර්ධවනාචාරී මිනිස්සුන්. වෙදරාලගේ හිත ඇදෙනවා ඉන්නියාමිට. ඉන්නියාමිට යෝජනා කරන ඉන්නියාමි හරි කේන්ති මේ දවස්වල නාට්‍ය බලන්න. හරි එක වෙලාවක ඉන්නියාමි කැත්තෙන් කොටන්න යන වෙදරාට නාකිය තොට කියලා. හරි කොහොම හරි වෙදරාල සිනිදුට ඔය ගැන යෝජනා කරා. සිනිදු කැමති වුණෙත් නෑ. අන්තිමට සිනිදුට කොඩිවිනි කළා හින්නියාමි වෙදරාල ගන්න. හැබැයි ඉන්නියාමි වෙදරාල දාවුව වෙදරාලත් එක්ක ඉන්නේ එක රාත්‍රියයි. පෙරලා ඉන්නියාමි එයාගේ තාත්තා ළඟට එන. කොහොම හරි ඉන්නියාමි දාවත් උපදිනම දරුවෙක්. මේ දරුවා වසංගත රෝග ඇති වෙලා මිය යනවා. ඔය අතර ගමට පිටින් වෙලෙන්දෙක් එනවා. එයාගේ නම තමයි ප්‍රනාන්දු මුදලාලි. ප්‍රනාන්දු මුදලාලිගේ හිත ඇදෙනවා පුංචි මැණිකට. හරිද? පුංචි මැණිකව ගන්න ඕන කමට බබුන්ව බොරු හොරකමකට අල්ලනවා ආරච්චිත් එක්ක එකතු වෙලා. අල්ලලා බබුන්ව මාස 6ට හිරේ යවනවා. ඔය එක්කම සිනිදු හිටියේ කේන්තියෙන්. සිනිදුට දැනෙනවා තමන් නැති දවසට දුව අසරණ වෙනවා. ප්‍රනාන්දු සහ ආරච්චි ඉස්සර අසරණ වෙනවා. සිනිදු මොකද කරන්නේ? දඩයක් කරුවෙක් හිටපන් හොඳ වැඩක් කරන්න කියලා ප්‍රනාන්දු මුදලාලිවයි ආරච්චිවයි වෙඩි තියලා මරලා දානවා. මරලා දාලා මහේස්ත්‍රාත්ට බාර වෙනවා. මහේස්ත්‍රාත්ට බාර වුණාට පස්සේ ඔන්න අපේ පාඩමෙන් 9 වෙනි පරිච්ඡේදය. සිලිදු එනවා ගමට මරණ පරීක්ෂණයට. ආවට පස්සේ හරි සිලිදුවත් ජීවිතාන්තයේ දක්වාම හිරේට නියම වෙනවා. ඔය අතර පුංචි මැණික බලන් ඉන්නවා බබුන් එයි කිය. හරිද? ඔය අතර දැන් පුංචි මැණික බලන් ඉන්නවා බබුන් එයි කිය. ඔය අතර දරුවනේ නැංචුආමි ගම දාලා යන්නේ. එතකොට ගමේ ඉන්න ප්‍රමාණය තව තවත් අඩු වෙනවා. නැංචුආමි ගම දාලා ගියාට පස්සේ මේ ගම මැද්දේ ගම වටේටම තියෙන ඝන වනාන්තරය. ගම මැද්දේ තියෙන්නේ ආරච්චිගේ කවුරුත් පදිංචියට ආවේ නැහැ. මිනිමෙරුම් තිබුණා. මොකද වෙන්නේ? ආරච්චිගේ දඩුවට වටේටම ඝන කැලෑව ඇති වෙනවා. මිදුල පුරා මාන පදුරු පතොක් පදුරු ඇති වෙනවා. ටික කාලයක් යනකොට වහලේ සත්තු ඇවිල්ලා ඇට වර්ග අතහැරීමෙන් වහල පුරා කැලේ ඇති වෙනවා. කල් ගත වෙනකොට බිත්ති බිමට පාත් වුණා. වහල කඩන් වැටුණා. මුළු ගේම බැත්තට ලක්. හරි මේකෙන් උනේ ගම දෙකට බෙදී යාම. ඔය අතර පුංචි මැණික බලන් ඉන්නවා බබුන් නේ කිය. බබුන් නෑ.
පුංචි මැනිකා බබුන් හොයාගෙන තංගල්ලට යන. ඒදි දැනගන්නවා බබුන් මිය ගියා කියලා. පුංචි මැනික පෙරලා ආපහු ගමට එන්න. ඔන්න ඔය ටික තමයි හරිද? ඔය ටික තමයි 9 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. අපේ පාඩම. මම ඊතුරු කොටසත් කියලා ඉවර කරන්න. එතකොට කර්ලිනාමි අපේ පරිච්ඡේදයේදීත් හිටියේ හරිම වයසක. හරිද? එතකොට කර්ලිනාමි මිය යනවා. බෙදරාලත් මිය යනවා. නවකතා අවසන් වෙද්දි කියනවා පුංචි මැනිකත් දරුණු වසංගත රෝගයක් ඇති වුණාලු. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් ඈත් මිය ගියා කියලා සඳහන් වෙනවා. එතකොට මේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අර්ධ වනාචාරී. වනාචාරී කියන්නේ ගෝත්‍රිකයි. අර්ධ වනාචාරී කියන්නේ ගෝත්‍රික නෑ, ඊට වඩා ටිකක් දියුණු. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල ස්වරූපයක්, ඒ ගම විනාශ වෙන ආකාරය තමයි මේ කතාවේ ගොඩනැගෙන්නේ. අනිත් එක මට තව දෙයක් කියන්න හම්බුන්නේ. හින්නියාමිව ගම්මු එකතු වෙලා මරලා දාන. හරිද? ওই විදිහට ගම විනාශ වෙනවා. දැන් අපිට විචාර මාතෘකාව කියන්නේ බැද්දේ ගම සහ ඒ වැසියන්ගේ පරිහානිය සානුකම්පිතව නිරූපණය කරලා තියෙනවා. සානුකම්පිත කියන්නේ පව් කියන එක. එතකොට මේ ගමයි ඒ වැසියන්ගේ පරිහානි අනේ පව් කියන තැනට මතු කරලා තියෙනවා. පැහැදිලි? මේ බැද්දේ ගම නවකතාව ගැන කතා කරගෙන යනකොට බැද්දේ ගම නවකතාව රචනා කරේ ඉංග්‍රීසි ජාතික ලෙනාට් වුල්ෆ් විසින්. හරි. මේ නවකතාව සිංහලයට පරිවර්තනය කරේ ඒ.පී. ගුණරත්නයන් විසින්. එහෙනම් ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ඒ.පී. ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කර මේ නවකතාව ලාංකික සාහිත්‍ය ඉතිහාසයේ එක්තරා එක සන්ධිස්ථානයක්. මේකේ කතා කරන්නේ ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අර්ධ වනාචාරී දිවි පෙවතක් ගත කරන මිනිස්සුන්ගේ ජීවිතවල ස්වරූපය සහ ඒ ගම පරිහානියට පත්වෙන ආකාරය තමයි කතා කරන්නේ. එතකොට මේ නවකතාව ඇතුලේ හරිද කොහොමද මේ බැද්දේ ගම අපිට නියමිත පරිච්ඡේදය කොහොමද ගමත් මේ වැසියන් පරිහානියට පත්වෙන ආකාරය සානුකම්පිතව මතු කරලා තියෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. පැහැදිලි? එහෙනම් මේ අහන්න අවධානය දෙන්න. ඔළුවට ගන්න. ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ඒ.පී. ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද අපූරු නවකතාවකේ බැද්දේ ගම. ලාංකීක නවකතා ඉතිහාසයේ බැද්දේ ගම යනු සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවාන් කරන නවකතාවකි. මෙම නවකතාව තුළ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවල ස්වරූපයක් එම ගම්පියසේ පරිහානියක් මෙම නවකතාවෙන් ඉස්මතු කොට දක්වයි. හරිනේ. තේරුණානේ? පොඩි ෆිට් එකක් දාන්න. පැහැදිලි කියලා. බැද්දේ ගම ආපු ගමන් ලියන්නේ නැහැ. දැක්කත් අහක බලන්න. දැන් ආරම්භක ඡේදයේ සෙද්ද ෆිට් එකක් දාන්න. පිට් කියලා දාන්න. පිට් කියලා කොහාට් එකක් දාන්න. උම්මා එකක් දෙන්න. උම්මා ඕනේ කියලා ටක් ගාලා එකක් දාන්න. කෝ නෑනේ. A6 එකේ දරුවෝ තොපි මැරිලාද? කෝ නෑනේ. උන්ට කිව්වා එනවා නේද උන්ට? කෝ අම්බෝ එක ආට් එකක් හරි අමාරුවෙන් දැන් මුන් මා පුදුම මිනිස්සුන්ට අපිට සංනිවේදනයේ තියාගන්න. හරිද? එහෙනම් ලියා ගන්න. මාත් එක්කම ගන්න. ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත
ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ඒ.පී. ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කළ අපූරු නවකතාවකි බැද්දේ ගම ඊළඟ තරුව ලාංකීක නවකතා ඉතිහාසයේ බැද්දේගම නවකතාව සුවිශේෂී සන්ධිස්ථානයකි ඊළඟ තරුව දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රගත කරමින් මෙම නවකතාව නිර්මාණය කර ඇත ඊළඟ තරුව මෙම නවකතාව නිර්මාණය කර ඇත ඊළඟ තරුව අර්ධවනාචාරී දිවි පෙවෙතක් ගත කරන මිනිසුන්ගේ ජීවිතවල ස්වරූපය සහ එම ගම්පියසේ පරිහානිය ඉතා සානුකම්පිත ලෙස මෙහි නිරූපණය කරයි. හරි. සුදු පුතේ මම ඔයත් එක්ක ආරම්භක ඡේදයක් කතා කරා. මම කිව්ව දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අර්ධවනාචාරී දිවි පෙවෙතක් ගත කරන මිනිස්සුන්ගේ ජීවිතවල ස්වරූපය ඒ ගම්පියසෙක් පරිහානිය මේ නවකතාවෙන් සානුකම්පිතව කියවෙන. ලෙනාඩ් වුල්ෆ් ලිව්වේ ඒ.පී. ගුණරත්නයන්
සිංහලයට පරිවර්තනය කරනවා. හරි නේද? පැහැදිලිද? හරි. එහෙනම් මම ඔයත් එක්ක මගේ පුතේ ආරම්භක ඡේදයක් කතා කරන්න ගත්තා. මේ බලන්න අපිට කියනවා බැද්දේගම සහ එහි වැසියන්ගේ පරිහානිය සානුකම්පිතව නිරූපණය කරලා. එහෙනම් බලන්න අවධානය දෙන්න. අපේ පරිච්ඡේදය පටන් ගන්නකොටම බබුන්ව මාස 6කට හිරේට යවලා. ඒ විතරක් නෙමේ සිලිඳුවත් ජීවිතාන්තය දක්වාම හිරේට ගිහින්. මේ සිලිදුලාගේ ගෙදර ඉතුරු වෙන්නේ කර්ලිනාහාමි පුංචිමණිකයි විතරයි. බලන්න ඒගොල්ලොන්ට කන්න බොන්න ටික නෑ පුතේ. මිනිසෙක් විදියට ජීවත් වෙනකොට මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර ටික. අඩේ දරුවනේ මේගොල්ලොන්ට කන්න කෑම ටිකවත් නෑ මගේ පුතේ. එතකොට මේ බිස්සේ තිබුණ කුරහන් වේලක් ඇරෙන්න වේලක් කෑවත් බබුන් එනකම් මාස 6ක් ගත කරන්න තරම් කුරහන් ඒගොල්ලන්ට ප්‍රමාණවත් උනේ නෑ. පුංචිමණිකට පිස්සු එකයි. තාත්තා පුංචි කාලේ කියලා දුන්නා වනාන්තරයේ අතරමං වෙච්ච දඩයක්කාරයෝ ගැන. පුංචිමණිකටත් දැනෙන්න ගන්නවා එයත් හරියට වනාන්තරයේ අතරමං වෙච්ච කෙනෙක් වගේ නේද කියලා. අනිත් එක පුතේ දැඩි අවුව දැඩි අවුව ඒ විතරක් නෙමේ සුළඟ අවුව සුළඟ බඩ ගින්න සහ ලෙඩ රෝග මෙන්න මේවා එක්ක මොකද වෙන්නේ මේ ගමේ මිනිස්සුගේ උපරිම ආයුෂ ශක්තිය නැති කරනවා පුතේ. ඒකට හොඳම උදාහරණේ කර්ලිනාහාමි. කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50යි. ඒ වුණාට එයාගේ පෙනුම ඇතුලේ තියෙන්නේ අවුරුදු 80ත් 90ත් අතරද 90ත් 100ත් අතරද කියන්න බෑ. ඒ තරමටම මුළු ශරීරයෙන්ම කර්කශ වෙලා වෑරිලා ගිහිල්ලා. ඒ කියන්නේ ඇත්තටම නවකතාකරු පවා කියනවා මේ ගම ඇතුලේ මිනිස්සුන්ට Tamanගේ උපරිම ආයුෂ ශක්තිය භුක්ති විඳින්න නෑලු. අපි ඉපදෙනකොටම අරගෙන එනවා අපේ ආයුෂ ප්‍රමාණය. මේ ගමේ කර්කශ දේශගුණය සුළඟ බඩගින්න ලෙඩ රෝග පැතිර යාම හින්දා අනේ මේ මිනිස්සුන්ට හරිද උපරිම ජීවත් වෙන්න ආයුෂ නැති වෙනවා. ඒ විතරක් නෙමේ පානීය සඳහා පානය කරන්න පිරිසිදු ජල පහසුවවත් නෑ පුතේ. මේගොල්ලෝ වතුර හොයාගෙන යන්නේ මඩවලවල් කරා. එනම් බලන්න මේ අපිට කියන බැද්දේගම සහ ඒ වැසියන්ගේ පරිහානිය සානුකම්පිතයි කියන්නේ පව් කියන තැන. ඉතින් කඩන බොන්න නෑ. මිනිස්සුන්ගේ උපරිම ආයුෂ ශක්තිය අවුව සුළඟ බඩගින්න ලෙඩ රෝගත් එක්ක නැත්තටම නැති කරනවා. ඒකට කදිම උදාහරණේ කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50යි. හැබැයි පෙනුම ඇතුලේ තියෙන 80යි 90යි අතරද 90යි 100යි අතරද කියන්න බෑ. ඒ තරමටම ඈ කර්කශයි. ඒ විතරක් නෙමෙයි මගේ පුතේ ඒගොල්ලන්ට බොන්න පානීය පිරිසිදු ජලය නැහැ. ඒගොල්ලෝ වතුර හොයාගෙන යන්නේ මඩවලවල් වලට. වැසි පළ නැහැ. මිනිස්සුගේ වගාබිම් ෂය වෙලා. හරිද? කොච්චරද කියනවනම් පුංචිමණිකා අල වර්ග ගෙඩි වර්ග හොයාගෙන වනාන්තරයට යන. බස්තියන් අප්පුගේ බාලප්පුගේ හේන් වල වැඩ කරනවා. අනේ ජීවත් වෙන්න අරගල කරනවා. එහෙනම් ඒක අරගල කරන්නේ තුලින් ඒ අරගලයේ තුලින් නිරූපණය වෙන මේ ගමේ තියෙන කර්කශ ස්වරූපය. ඒ විතරක් නෙමේ අනේ පුතේ බබුන් හිරේ සිල්දු හිරේ මේ මිනීමැරුම් එක්කලා ගමේ ඉන්න ප්‍රමාණය ප්‍රමාණාත්මක අඩු වෙනවා. ගමටම හිටියේ 25 දෙනයි. හැබැයි මේ මිනීමැරුම් හින්දා 7 දෙනෙක් එකවර නැවතිනවා. නැති වෙනවා. ඒ විතරක් නෙමේ පවුල් 6ක් තිබ්බා 6න් එකක් නැති වෙනවා. ඒ කියන්නේ
ගමේ ඉන්න ප්‍රමාණය ප්‍රමාණාත්මකව එන්න අඩු වෙලා යන. ගමේ ඉන්න ප්‍රමාණය ප්‍රමාණාත්මක අඩුවීම කියන්නේ බැත්තේ ගම සහ ඒ වැසියන්ගේ පරිහානියනේ. ඔය අතර මෙහෙම දෙයකුත් එනවා මගේ පුතේ. නැංචෝ හාමි ඉන්නවනේ. නැංචෝ හාමිට දැනෙනවා ළමා ලපටිත් එක්ක තව දුරටත් මේ ගමේ ඉන්න බෑ කියලා. නැංචෝ හාමි අනේ කෝර්ලේ මහත්තයාට කියලා කරත්තයක් ගෙන්වගෙන ළමා ලපටීනුත් එක්කලා එයා යනවා කොට ගොඩ ගම දක්වා. ඒ කොට ගොඩ ගමේ නිසි කලට නිසි පරිදි වැසි පල ලැබෙනවා. නැංචෝහාමි කල්පනා කරනවා තමන්ට ඒදි ඉඩම් කෑල්ලක් හොයාගන්න පුළුවන් කියලා. නැංචෝහාමි කල්පනා කරනවා ඒදි තමන්ගේ දරුවම හිරයිදලන් කසාද බන්දල දෙන්න පුළුවන් කියලා. නැංචෝහාමි ගම දාලා යන. දැන් ඇත්තම කතන්දරේ ඕකම නෙමේද ලංකාවට වෙලා තියෙන්නේ. මොකක්ද? අද වෙනකොට ලංකාවෙන් බෞතරයක් පිරිස ලංකාව දාලා යන්න යනවනේ. මං ඔයාගෙන් ඇහුවොත් එහෙම පුතේ ඔයා ඉගෙනගෙන ඉවරුණාට පස්සේ මොකද කරන්න හිතන්න කියලා මෙතර භාගයට භාගයක් කියයි සර් අපි රට යනවා කිය. අපෝ සර් අපි රට යනවා. අම්මා තාත්තටත් මේ වෙනකොට කියලා ඇති අනේ කොහොම හරි මට රට යන්න උගන්වන්න කිය. හරිද? ඇත්තටම මේ රටින් ගියොත් තමයි ගොඩේම තියෙන්නේ කියන එක අනේ මේ පුංචි හිත්වල පළපැදියම් වෙලා ඉවරයි. අම්මා තාත්තත් දැන් ඒක විශ්වාසය කරන තැනකට ඇවිල්ලා ඉවරයි. එතකොට දැන් මොකද වෙන්නේ? නැංචෝහාමි කොටගොඩ දක්වා පිටත් වෙනවා. ඒ කියන්නේ නැංචෝහාමි කියන්නේ මේ ගමේ යමක් කමක් තියෙන අය. අද වෙනකොට ලංකාව දාලා බෞතරයක් යන්නේ නැති මිනිස්සු නෙමේ තියෙන අය. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, එංගලන්තේ ඔය රටවල් වලට බෞතරයක්ම යන්නේ යමක් කමක් තියෙන අය. යන පිරිසත් යන්නේ පවුල් පිටින්. මොකද ඒගොල්ලොට දැනෙනවා අද වෙනකොට රට කෙලවෙලාම යන ස්වරූපයක් තියෙන්නේ කියලා. ඕක තමයි ඇත්ත කාරණා. එතකොට නැංචෝහාමි කොටගොඩ ගම තවත් යනවා කියන්නේ ගමේ ඉන්න පිරිස ප්‍රමාණාත්මකව තව තවත් අඩු වෙනවා. ඔය අතර නැංචෝහාමි ගියාට පස්සේ ආරච්චිගේ බැද්ද විසින් ගිල ගන්නවා. කොච්චරද කියනවනම් මේ ගම තියෙනවනේ බැද්දේ ගම කියලා කිව්වේ බැද්දට මැදි වෙච්ච ගම. මේ ගම වටේටම තියෙන්නේ ඝන වනාන්තරය. මේ ඝන වනාන්තරේ එක මායිමක් අවසන් වෙන්නේ මහමූදෙන්. අනිත් මායිම අවසන් වෙන්නේ වනාන්තරේ කදුවලල්ලකින්. මේ ගම මැත්තේ තමයි ආරච්චිගේ ගේ තිබුණේ. මේ ආරච්චිගේ ගේ වටේටම හරිද දඬු වැඩක් තිබුණා. දැන් මොකද වෙන්නේ? ආරච්චිගේ ගේ වටේටම දඬු වැටේ ගස් වැවෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ මිදුල පුරා මාන පඳුරු, පතොක් පඳුරු, වරා පඳුරු ඇති වුණා. සත්තු ඇවිල්ලා වහලට විවිධ ඇට වර්ග අතෑරියා. වහලෙන් විවිධ ගස්, විශාල ගස් ඇති වුණා. කල්ගත වෙනකොට බිත්ති පොළවට පාත් වුණා. වහල කඩා වැටුණා. ආරච්චිගේ බැද්ද විසින් ගිල ගන්න ගත්තා. ආරච්චිගේ බැද්ද විසින් ගිල ගන්නවත් එක්කලා ගමේ මිනිස්සුන්ට දැනෙන්න ගත්තා ගම විනාශ වෙනවයි කියලා. මොකද බස්තියෙන් අප්පුගේ සිලිඳුගේ ගෙවල් දෙක වෙන් වෙනකොට හැමෝටම දැනෙන්න ගත්තා බස්තියෙන් අප්පුගේ ගෙවල් වෙන් වෙනකොට ගම විනාශ වෙනවා කියලා. මේ ගමේ උළුසෙවිලි කරලා තිබ්බ එකම ගමගේ සමයන් උළුසෙවිලි කරලා තිබ්බ එකම ගේ ආරච්චිගේ ගේ විතරයි. ආරච්චිගේ ගේත් බැද්දට ලක් වෙනවා. ඒ කියන්නේ උළුසෙවිලි කළ එකම ගේත් විනාශ වෙනවා. මේම දෙයක් මේ ගමේ ආරච්චිගේ ගේන එකම උළුසෙවිලි කරගගේ මේ ගමේ තවත් උළුසෙවිලි කරපු ගයක් ඇති වෙනවා කියන්නේ. ඊතර කියන්නේ ගමේ දියුණුව. හැබැයි තියෙන උළුසෙවිලි කරපු ගේත් විනාශ වෙනවා කියන්නේ ගමේ පරිහානිය. මෙතර හාත්පසින්ම හැමතිස්සෙම උනේ ගම වනාන්තරයේ විසින් ආක්‍රමණය කිරීම. අන්තිමට ආරච්චිගේ බැද්ද විසින් යටත් කර ගැනීමෙන් උනේ බැද්ද ගම මැද්දට කඩා පැනීමක් හා සමාන වැඩක් වුණේ. ඕක තමයි ඇත්ත කාරණේ. ඇත්තටම දැන් මේ ගමේ ළමයි උපදින්නේ නෑ. මහල්ලන් මිය යනවා.
හරිද? නෙන්චෝහාමි වරක් කිව්වේ මේ ගම අඩිකෝඩ වලින් පිරිච්ච ගමක්, කාලකන්නි ගමක් කියන. ඈ තවදුරටත් කිව්වේ අවුරුදු 10කින් මේ ගම අලින්ට යනවා කියලා. ඒ කියන්නේ මේ ගම අවුරුදු 10කින් අලින්ට යනවා. අලි ඉන්නේ කොහෙද? කැලෑව. එහෙනම් ගම අලින්ට යනවා කියන්නේ මොකක්ද? ගම කැලෑවට යනවා. එහෙනම් බලන්න බැද්දේ ගම සහ ඒ වැසියන්ගේ පරිහානිය සානුකම්පිත විදියට තමයි ඔන්න නවකතාකරු මතු කරලා තියෙන්නේ. පැහැදිලි මගේ පුතේ. මගේ රත්තරම් පුතාලට බලන්න පොඩි PDF එකක් එවලා ඇති. චුට්ටක් ඒක ළඟට ගන්න. හොඳ පුතාලා වගේ ගන්න. හොඳම දරුවෝ වගේ ගන්න. ටක් ගාලා ගන්න. අරගෙන පොඩි ෆිට් එකක් දාන්න. අපේ ගෲප් වලට දාලා තියෙන්නේ. ටක් ගාලා දාන්න. මට පොඩි ෆිට් එකක් දාන්න ඒක අරගෙන. හම්බුණාද? හරිද? හම්බුණාද? කෝ දාන්නකෝ. ෆිට් එකක් දාන්නකෝ දාන්නකෝ. කෝ දානවද? මේ A6 එකේ ළමයි නම් මෙලෝ වැඩක් නැහැ. කෝ දාපිය මැසේජ් එකක්. ඇහුවා සර් ආවා හරියට ආවා කියලා. දාන්න. කෝ දාන්න නෑනේ. PDF එක තියෙනවද? කෝ මේ A6 එකේ පුතාලා පොඩි මැසේජ් එකක් දාන්න. මම කොහොමද දන්නේ? PDF එක තියෙනවද නැද්ද? අර එක එක්කෙනෙක් පිට් එකක් දානවා. අපෝ අනිත් එම් ටික කෝ හරි බලමු. එහෙනම් එන්න ඔන්න දාලා තියෙන්නේ. මං හිතන්නේ මේක වීඩියෝ එක දාලා මුන් වටේ ගිහිල්ලාද මන් දන්නේ. එන්න බලන්න. මෙන්න මෙහෙම කියනවා. බලමු. හරිද? බලමු. අවුව සුළඟ කුසගින්න ලෙඩ රෝග නිසා මෙම ගමේ මිනිසුන්ගේ උපරිම ආයුෂ ප්‍රමාණය ඔවුන්ට අහිමි වෙයි. ඔයා ਵਿਚාරේ ලියන්න ඕනේ. හොඳේ ਵਿਚාරෙන් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? මේකේ කරුණු ටික තියෙනවා. හරිද? අර තරු දාලා ආරම්භක ඡේදය ගත්ත කාරණා ටික එක ඡේදයකට ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. හරිද? දැන් මේ ਵਿਚාරේ තියෙනවනේ. ওই ਵਿਚාරේ කරුණු ටික තියෙන්නේ. කරුණු ටික උදාහරණත් එක්ක දැන්ට ලියා ගමු. අවුව සුළඟ කුසගින්න ලෙඩ රෝග නිසා මේ ගමේ මිනිසුන් උපරිම ආයුෂ ප්‍රමාණය ඔවුන්ට අහිමි වෙයි. සිනිදුවා බබුන් සිරගත වීමත් සමගම පුංචිමෙනිකා කර්ලිනා හාමිට ප්‍රමාණවත් තරම් ධාන්‍ය වර්ග අටුකොටවල තිබුණේ නැත. මේ තුලින් නිරූපණය වන්නේ ගමේ පරිහානියයි. උද්ෘත පාඩ දාගන්න. ඔය කොහේ හරි ලියා ගන්න දැන්ට. පස්සේ ਵਿਚාරේ ලියලා මට දාන්න ඕනේ. හොඳේ? ලියන්න. පුංචි මෙනිකා හා කර්ලිනා හාමිටත් වේලක් ඇර වේලක්කා මාස 6ක් ගත කර ගැනීමට සෑහෙන තරම් ධාන්‍යක්වත් ගෙයි ඉතිරි වී නොතිබුණේය. හරි. ගමේ ප්‍රමාණයද ඉතිරි වී නොතිබුණේ. අය බලන්න ලියාගත්ත කොටසේ පුංචි මෙනිකා හා කර්ලිනා හාමිටත් වේලක් ඇර වේලක්කා මාස 6ක් ගත කර ගැනීමට සෑහෙන තරම් ධාන්‍යයක්වත් ගෙයි ඉතිරි වී නොතිබුණේය. බලමු. ගමේ ප්‍රමාණයද ප්‍රමාණාත්මකව අඩු විය.
මිනීමෙරුම් ආදිය නිසා ගමේ සිටි පවුල් අයෙන් එකක් නැති විය. 25 දෙනෙකු වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති විය. මේ තුලින් නිරූපණය වන්නේ ගමේ ප්‍රමාණාත්මකව අඩුවීමයි. උද්ෘත පාඨ දාගන්න ඒකත් දාගන්න මෙන්න මෙහෙම. ගෙවල් හයෙන් එකක් නැති විය. ගෙවල් හයෙන් එකක් නැති විය. ගෙවල් හයෙන් එකක් නැති විය. එතනටමයි 25 දෙනෙකු වූ පිරිසෙන් 25 දෙනෙකු වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. 7 දෙනෙක්ම නැති වූහ. ගෙවල් හයෙන් එකක් නැති විය. 25 දෙනෙකු වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. හරිනේ. ආරච්චි මියගිය පසු නැංචු හාමි ළමා ලපටි සමග කොටගොඩ දක්වා පිටත් වෙයි. මින් සිදුවන්නේ ගමේ ප්‍රමාණයද ප්‍රමාණාත්මකව අඩුවීමයි. ආරච්චි මායියා කියන ආරච්චිගේ බිරිඳ පැවසූයේ මේ ගම වගතුවක් නැති සාපලත් ගමක් බවයි. ආරච්චි මිය යයි. නැංචු හාමි ගම දමා යයි. කිසිවෙකුත් මේ නිවසේ පදිංචියට නොපැමිණෙයි. මේ ගමේ උළුසෙවිලි කළ එකම ගේ වන්නේ ආරච්චිගේ නිවසයි. නමුත් මෙම නිවස බැද්ද විසින් යටත් කරගනී. මේ තුලින් නිරූපණය වන්නේ ගමේ පරිහානියයි. ගන්න උද්ෘත පාඨ යන්න. තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගෙයිත් කැලයේත් වෙනසක් නොපෑය. තුන්වෙනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගෙයිත් කැලයේත් වෙනසක් නොපෑය. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකන්නි ගමකි. එහි ළමා ලපටි නූපදිත් අවුරුදු 10කින් ගම කැලයට යන බව නැංචුහාමි පැවසීය. එලෙසම නවකතාව අවසානයේදී බැද්ද විසින් පොඩක් අහගන්න. ගම යටත් කරගනි. අවසාන ඡේදය ලියන්න පැත්තකින්. මේ ආකාරයට බැද්දේ ගම සහ එහි වැසියන්ගේ පරිහානිය සානුකම්පිතව නිරූපණය කිරීමට නවකතාකරු සමත් වී ඇත. හරිනේ. හරි පැට්ටෝ මම විචාරය ආරම්භක ඡේදය දුන්නා. තරුදාල දුන්නේ. ඒ විතරක් නෙමෙයි. හරිද? අන්තර්ගත කාරණා ටික ටියුට් එකේ තිබුණා. හරිද? ඒකේ උදාහරණ 3ක් දුන්නා. ලියන්න තියෙන අවසානයේ තිබ්බා. ඔයා මේ විචාරය ඔක්කොම එකතු කරලා ලියලා මෙන්න මේ නම්බර එකට 077යි 22යි 57යි 02.9 පොඩ්ඩක් මේ නම්බරේ chat කරලා දාන්න group එකට දෙකටම. හරි. මෙන්න මේකට WhatsApp එකෙන්
විචාරය වන්න මං විචාරය බලලා එවන්න. පැහැදිලිද? මේ අහන්න ලබන සතියේ අපේ පන්තියේ තියෙන්නේ 10 වසර ඔයත් එක්ක ෆ්‍රී සෙමින එකක්. ලබන සතියේ මම ගංගාවේ සංගීතය කොටස ඔයත් එක්ක කතා කරන්න ගන්නවා. ගංගාවේ සංගීතය කොටස සහ ඒකම මම ඔයත් එක්ක මගේ පුතාලත් එක්ක සංධි ඒකකය කතා කරන්න ගන්න. එහෙනම් හරිද? ඊයේ දවසයි අද දවසයි පාඩම අදාළයි. ඊයේ දවසේ මම ඔයාට ප්‍රශ්න පත්‍රයක් ඉවර කරගෙන ආවා. හරිද? අද දවසේ විචාරයක් කතා කරගෙන ආවා. හරිනේ? දැන් මෙතර A6 එකේ බහුතරයක් ඉන්නේ 11 එකේ දරුවෝ. මතක තියාගන්න ඕගොල්ලන්ට මාස 4යි. හරි? අනිත් දරුවන්ට 10 වසරේ දරුවන්ට මතක තියාගන්න අගෝස්තු ඉඳන් තව මාස 4යි ටර්ම් එක ඉවරයි. ඔයා දෙසැම්බර් මාසෙ වෙද්දී 11 වසරේ ලබන දෙසැම්බර් ඕලෙව. ඒ නිසා හරි පිළිවෙලට වැඩ කරන්න දවස් දෙකම පන්තියට සහභාගී වෙන්න. පැහැදිලිද? දැන් ඔන්න ගෙදර වැඩක් තියෙනවා. විචාරේ ලියලා WhatsApp එකට මෙසේජ් එකක් දාන්න මේ නම්බර එකට. හරිද? මම ඔයත් එක්ක විචාරේ බලලා එවන. තේරුණාද? හරි. එහෙනම් අද දවසේ බැද්දේගම නවකතාවේ ලස්සන විචාරයක් කතා කරා. එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු, හම්බ වෙමු ගංගාවේ සංගීතයේ අලුත් මාතෘකාවත් එක්ක. එහෙනම් මගේ පුතාලා ටිකට ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන් දරුවනේ.